අයිබෝන් යාළුවනේ සුබ දවසක් ඔයාලට. ඉතින් වීඩියෝ එකක් ගේන්න තීරණය කරා. මොකද ඊයේ දවසේ පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා ජ්‍යොතිෂය ගැන, දේවගුරු කෘපා ගැන ගෑනු කෙනෙක් විවේචනය කරනවා. ඉතින් ඒ වීඩියෝ එක කරන කෙනත් ඉතින් හරියට හොයලා බලලා ඒ ගැන පවසන්න ඕනේ. මොකද මේක තව කෙනෙක්ගේ චරිත ඝාතනයක් කිරීම පිළිබඳ තමයි මේක පත්වෙන්. ඒක හොඳ නැති දෙයක්. මොකද හරිදේ හරියට හොයලා බලලා කියන්න ඕනේ. මොකද මේ ඕනම කෙනෙක්ට මැසේජ් එකක් දාලා මෙහෙම දේ වුණා මෙහෙම වුණා කියලා කියන්න පුළුවන් නේ. එතකොට ඒ හුදෙක්ම මේ කෙනාට අරයාගේ චරිතය පිළිබඳව විවේචනය කරන්න ඕනවටම කරපු දෙයක්ද කියලාත් මට හිතෙනවා. එක පැත්තකින්. හරිද? අනිත් පැත්ත තමයි මම මේක ගැන හොයලා බැලුවට පස්සේ මට තේරුණේ මේ ගෑනු කෙනා දේවගුරුගෙන් රීඩින් එකක් අරන් තියෙනවා. මට මැසේජස් පවා එවලා තියෙනවා. මම එහෙමුණුත් මම මෙතනින් දාන්නම්. මොකද හේතුව එයා ජ්‍යොතිෂය ඉගෙන ගන්නවා කියලා මාර්ගයෙන් තමයි මෙයත් එක්ක මැසේජ් කරලා තියෙන්නේ, chat කරලා තියෙන්නේ. ඒක නිසා මෙයා ඒවට උත්තර දීලා තියෙනවා. ඊට පස්සේ කොහොම හරි මෙයාගේ පෞල් ප්‍රශ්න ටිකක් තිබිලා තිනවා ගෑනු කෙනාගේ. ඊට පස්සේ මෙයා කොහොම හරි මෙයාට ලං වෙන්න හදලා තියෙනවා. හරිද? එතකොට මෙයා දේවගුරු කියන්නේ කසාද බැඳලා වයිෆ් කෙනෙක් ඉන්න කෙනෙක් අංග එකට. එතකොට එයා වයිෆ්ට ඒ දේවල් කියලා තියෙනවා. හරිද? ඊට පස්සේ මෙයා පන්සල් එන්න හදලා කියලා කිව්වනේ. ඒ යන්න අහලා තින්නෙත් වයිෆ් එක්ක. පන්සල් යන් කියලා තියෙන වයිෆ් එක්ක කියලා තියෙන්නේ යන්න යමු කියලා. නැත්තම් එයාත් එක්ක තනියෙන් යන්න කියලා නෙමෙයි, පන්සල් නෙමෙයි, ඇත්තන කෝවිල් යන්න. මොකද මේ ඒ ගෑනු කෙනාට පෞල් ප්‍රශ්න ටිකක් තිබිලා තියෙනවා. එයාගේ මල්ලි කුඩු ගහනවලු. ඊට පස්සේ එයාගේ හස්බන්ඩ් එක්ක හස්බන්ඩ් නෙවෙයි මං හිතන්නේ ලිවින් ටුගෙදර් ඉඳලා මොකක් හරි ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. ඒ කෙනාට මොනවාද දෙහි කපන්න මෙයාගෙන් අහලා තියෙනවා. මොන හරි දෙයක් කරගන්න, මේ හූනියමක් කරගන්න. ඉතින් මම අහන්නේ එකම දේ, හරිද? තමන් ආදරය කරපු මිනිහට ওই දේවල් කරන්න පුළුවන්ද ගෑනු කෙනෙක්ට? ඈ? එහෙම ඒක හරිද ඒ වැඩේ? අපිත් ආදරය කරලා තියෙනවා. මොකද මටත් මාවත් ගෑනු ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ වුණාට මං කවදාකවත් ඒ වගේ පහත් වැඩ කරන්න යන්නේ නැහැ. ආදරය කරපු කෙනෙක්ට ওই දේවල් කරන්න ඕනේ නැහැ නේ. ගියා නම් ගියා එච්චරයි. හරිද? ඉතින් මට තියෙන අවුල මේ රීඩින් එක දුන්නට පස්සේ මොකටද පස්සෙන් ඉන්නේ මැසේජ් කර නේද? ඒ ගෑනු කෙනාට ඉන්න පුළුවන් පාඩුවේ. මේක තියෙන්නේ මට තියෙන අවුල අරයා ගණන් ගත්තේ නැහැ. ගණන් ගත්තේ නැති වුණාට පස්සේ මෙයා මේකෙන් පරිගන්න චේතනාවෙන් මේ දේ කරාදෝ කියලාත් හිතෙනවා. හරිද? දැන් මම 100% දේවගුරු නිවැරදි කියනවා නෙවෙයි. හරිද? එයා නෙවෙයි මැසේජ් කරේ මුලින්ම. රෑ ජාමට මැසේජ් කරලා කෝල් ගන්න පුළුවන්ද කියලා අහලා තින්නේ අර ගෑනු කෙනා. ඉතින් මෙතන හරි පැත්ත බලන්න ඕනේ. එහෙම ඒකයි. හරි පැත්ත බලන්න නැතුව තව කෙනෙක්ට විවේචනය කරන්න බෑ. ඒක සදාචාර සම්පන්න නෑ ඒක. ඒක අපි මේ ජ්‍යොතිෂය වුණත් අපි මේ කරන්නේ මේ භාවනාවක් වගේ මේක නිකන්. මේක ඍෂි දහමක්. මේක අපි නෙවෙයි හොයාගත්තේ. මේක ඍෂිවරු හොයාගත්තේ. ඒක නිසා අංකයකට ජ්‍යොතිෂය කට්ටිය ගහ ගන්නවා නම්, ඒ කියන්නේ ඒ දේවල් අතරින් ප්‍රශ්න හුමාරු වෙනවා නම් කරගන්න ඕනේ මේ ජ්‍යොතිෂයත් එක්ක. නැත්තම් වෙන දේවල් නෙවෙයි. ඒ හුදෙක්ම මේ මිනිස්සෙට ගහන්න ඕනවට වෙන පෞද්ගලික දේවල් දාලා ගහන එක ඒක හොඳ නැහැ. ඒක හරියට හොයලා බලන්න ඕනේ කොහොම කෙනෙක්ද කියලා. ඒකයි මම කියන්නේ. මොකද මේ අනිත් එක මේ අපි නෙවෙයි මේ තියරි හැදුවේ. ජ්‍යොතිෂය තියරි හැදුවේ පරාසර ඍෂිවරයා, වේදව්‍යාස, ජයමිනි ඒගොල්ලෝ හිත දියුණු කරගත්ත පුද්ගලයන්. අපිට ලං වෙන්නත් දෙ ආත්මයකට. හරිද? ඉතින් ඒගොල්ලෝ අහස බලලා ඒ අවුරුදු දහස් ගානකට කලින් කිව්ව දේවල් තමයි අපි මේ කියන්නේ. එතකොට ඒක හුදෙක්ම මේ තියරි වෙනස් කරලා නම් අන්න මොන හරි Tamanට හිතුණ දේ හිතලුවක් කිව්වනම් අන්න ඒවට ප්‍රශ්න කරන්න පුළුවන් කට්ටියත් එක්ක වාද කරලා. නැතුව දැන් අර හුදෙක්ම එක මිනිස්සෙක්ට ගහන්න ඕනවටම ප්‍රශ්න හොයාගෙන බොරුවට ඒ පැත්තටම
වෙන කෙනෙක් කිව්ව දෙයක් විශ්වාස කරලා ඒ මනුස්සයට ගහන එක ඉතාම වැරදි. මොකද මේ ඒක හොඳ නැහැ. මොකද මනුස්සයෙක් ජීවිතයේ චරිතයක් ඝාතනය කරන එක කොච්චර හොඳ වැඩක් නෙවෙයි කවුරු වුණා. ඒක නිසා මං මේක ගැන හොයුවට පස්සේ යාළුවනේ මට මේ මම දේවගුරුගේ වයිෆ්ට මං කතා කරා. ඉතින් මේ එතුමිය මට කිව්වා වෙච්ච දේවල්. ඉතින් මම මේක මොකද මෙයා වයිෆ්ට කියලා තමයි මේ හැමදේම කරලා තියෙන්නේ. එතකොට මෙයා මෙතන වැරද්දක් කළා කියලා කියන්න බෑ. හරිද? ඉතින් මට හිතෙන්නේ මෙයාටත් ඕන වෙලා තියෙන්නේ මෙයාගේ පවුල කඩන්න. මේ ගෑනු කෙනාට. ඒක ඇත්තටම හොඳ නැති වැඩක් ඒක. තමන්ගේ මිනිහටවත් ආදරේ නැතුව කොඩිවින අධිහුණියන් කරන්න මෙයාට කතා කරනවා නම් ඉතින් එතකොට අය මොන කතාවද? මේ අපිටත් ගෑනු ඉඳලා දිනවා. හරිද? ඒකට අපි කවදාකවත් ආදරය කරපු කෙනෙක්ට අපි ඔහොම කරලා නැහැ. තමන් හරියට ආදරේ කරා නම් මේක මෙතන තියෙන හුදෙක්ම පරිගැනීමේ චේතනාවක් තමයි මෙතන තියෙන්නේ. ඒක නිසා ඕක ගැන මම කියන්න ඕනේ මම පුළුවන් වුණොත් මේ මැසේජස් දාන්නම් මෙතනින් ඔයගොල්ලෝ බලන්න. ඒ වගේම අර වීඩියෝ එක කරපු කෙනා ඉතින් එතුමා අරයාගේ කේන්දර සටහන අරගෙන වීඩියෝ එකක් කරලා තිබ්බා. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඒ කේන්දරය 100%ක්ම සම්පූර්ණයෙන්ම වැරදි කේන්දරයක්. උපන්දිනේ පවා වැරදි. මොකද මේ මම එතුමත් එක්ක කතා බහ කරලා තියෙනවා. දේවගුරුත් එක්ක මම කතා බහ කරලා අපේ දැනුම් එක එක ඒවා ෂෙයා කරගෙන තියෙනවා. ඒක නිසා මේ මම කේන්දරය ගැන දන්නවා. එයාගේ කේන්දරය පිළිබඳව මම දන්නවා. මොකද මේ කවදාකවත් මේ තමන්ගේ වෙලාවක් එහෙම ප්‍රසිද්ධිය කියන්නේ නැහැනේ කවුරුත්. එහෙම කියන කට්ටිය එහෙම ඉන්නවද? එතකොට කිව්වහම ඒක ඇත්ත කියලා පිළිගන්නවද? ප්‍රසිද්ධියේ කියන දෙයක් වෙලාව මේ මගේ වෙලාව කියලා කිව්වහම අනිත් කට්ටිය මේ හිතනවා මේක ඇත්තද මේක තමයි ඇත්තම වෙලාව කියලා හිතන කට්ටිය ඉන්නවනේ. එහෙම කියන්නේ නැහැ කවුරුත්. ඒක නිසා ඒක පෞද්ගලික දෙයක් නෙවෙයි තමන්ගේ දෙයක්. ඒක නිසා මේ මම මෙතුමගේ වෙලාව මෙතුමගේ කේන්දරය පොඩ්ඩක් විග්‍රහ කරන්න මම හිතුවා. ඉතින් යාළුවනේ මේක තමයි කේන්දරය. මෙතුමා වෘෂභ ලග්නයේ කෙනෙක්. හරිද? වෘෂභ ලග්නයේ කෙනෙක්. ඉතින් මේ කේන්දරේ දැන් බැලුමට ග්‍රහය 4ක් නීචයිනේ. හරිද? රාහු කේතු නීචයි. ඊට පස්සේ කුජ නීචයි, රවි නීචයි. ඔහොම තමයි තියෙන්නේ. හැබැයි මේ කේන්දරේ බලගතු පීඩියම් තියෙනවා ටිකක්. ඇයි මං එහෙම කියන්නේ? සෙනසුරු 9 වෙන්නේ ඉන්නේ. පුණ්‍යස්ථානයේ ඉන්නේ සෙනසුරු. වෘෂභ ලග්නයේ ධර්ම කර්මාධිපතියා සෙනසුරු. හරිද? 9 10 අධිපතියා. මෙතන ධර්ම කර්මාධිපති රාජයෝගය. 9 වෙන්නේ ඉන්නවා කියන්නේ කර්මයක් පිළිගන්න, පුනර්භවයක් පිළිගන්න, පෙර පින් තියෙන හොඳ පිහිටීමක්. ඒක කවුරුත් දන්නවනේ. 9 වෙන්නේ පිහිටීම. ඊට පස්සේ යාළුවනේ මේකේ රවි නීච භංග වෙනවා අංක 1ට. ඇයි එහෙම වෙන්නේ? ශනික දසවෙනි දෘෂ්ටියෙන් රවි දකින්නවා. රවි තුලාවේ නීච වෙනවා. එතකොට ශනිගේ උච්ච රාශිය ශනි විසින් දැක්කොත් එතන ග්‍රහයක් ඉන්නවා නම් එතන නීච භංග වෙනවා. මෙතන රවි අංක 1කට නීච භංග වෙනවා. ඒක කියන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ මේ කේන්දරෙත් රාජයෝග දෙකක් තියෙනවා. එකක් ධර්ම කර්මාධිපති රාජයෝගය ශනි බලවත් වෙලා පුණ්‍යස්ථානයේ 9 වෙන්නේ ඉන්නේ. අනිත් එක වෙසී වසී උභයචාරී යෝගයේ තියෙනවා. රවිගේ දෙපැත්තේ ග්‍රහයෝ ඉන්නවා. හරිද? රවිගේ පස්වැන්නේ ගුරු ඉන්නවා, හත්වැන්නේ බුධ ඉන්නවා. එතකොට මේක වෙසී වසී උභයචාරී යෝගය. මේක නාම රාජපක්ෂයටත් තියෙනවා. ඉතින් මේක රාජයෝගයක්. මේක රජයෙන් උදව් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් හොඳ පිහිටීමක් මේක. ඊට පස්සේ මේ කේන්දරේ කුජ නීචයි කියනවනේ. මේ කේන්දරේ කුජ නීච නැහැ යාළුවනේ. ඇයි හේතුව? කුජ ඉන්නේ උසම මිතුන කටක. තුන්වැන්නේ කටක රාශියේ කුජ ඉන්නේ. ඊට පස්සේ චන්ද්‍රයා ඉන්නේ මේෂේ. චන්ද්‍රයා ඉන්නේ මේෂේ 12 වෙනි රාශියේ. එතකොට කුජ සහ චන්ද්‍රය අතර පරිවර්තන යෝගයක් තියෙනවා මේ කේන්දරේ. හරිද? එතකොට කුජ නීච වෙන්නේ නැහැ. හරිද? එතකොට චන්ද්‍රයා යම් දුරකට 3 වෙන්නට යනවා. කුජ යම් දුරකට 12 වෙන්නට යනවා. හරිද? එතකොට මේ කේන්දරය කුජ නීච වෙන්නේ නැහැ. කුජ
චන්ද්‍රයත් එක්ක පරිවර්තන යෝගයෙන් ඉන්නේ. ඊට පස්සේ ශනි 9 වෙනි ධර්ම කර්මාධිපති රාජයෝගයෙන් ඉන්නේ. එතකොට මේ කේන්දරේ බුදත් යම් කිසි දුරකට බලවත්. ඉතින් ගුරුත් පස්සෙන්ට ඉතාම හොඳයි. ඉතින් මෙතුමා ඉගෙන ගත්ත කෙනෙක්. ගුරු පහට හොඳයි. ඒක නිසා මේකේ රාහු කේතු නීච තත්ත්වෙන් තිබ්බට ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් තුන්වැන්නේ දැන් කියන කුජ නීචයි කියලා. කුජ නීච භංග වෙලා ඉන්නේ. ඉතින් රවිත් නීච භංග වෙලා ඉන්නේ. පරිවර්තන යෝග තිබ්බහම නීචම නෑ උක. චන්ද්‍ර කුජ මාරු වෙනවා, රාශි දෙක මාරු කර ගන්නවා. ශනිගේ 10 වෙනි දෘෂ්ටියෙන් රවි දකින්නවා. ඕක අංක 1 නීච භංග රාජයෝගයක් වෙනවා. ඉතින් මේ ওই ටික මට කියන්න ඕනේ මෙතුමගේ කේන්ද්‍ර සටහන ගත්තාම. ඉතින් මේකේ තව පිහිටින් කීපයක් තියෙනවා. අනිත් එක මෙතුමා ඉපදුනේ මේ මෝසිරස නැකත නෙමෙයි. ඉපදුනේ කේතුගේ නැකතක ඉපදුනේ. හරිද? මම නැකත කියන්නේ කේතුගේ නැකතක තමයි ඉපදුනේ. ඒක නිසා ඒක කරපු වීඩියෝ එකේ තියෙන කේන්ද්‍ර සටහන සම්පූර්ණයෙන්ම වැරදි කියලා කියන්න ඕනේ. හරිද? ඊට පස්සේ යාළුවනේ දැන් මාත් ඉතින් මේ කේන්දර කරන හින්දා දැන් මගේ හැමෝගෙම කේන්දර බලවත් කියලා කියනවනේ. දැන් ඒතර අපේ කේන්දර බලවත් නැද්ද? අපේ කේන්දරේ බලවත් නැද්ද? ඈ මම අහන්නේ ඒක. ඉතින් මේ අපිටත් රාජයෝග තියෙනවා. හරිද? අපිටත් රාජයෝග තියෙනවා. මේ මගේ කේන්දරෙත් මම මේකින් කරන්න බලාපොරොත්තු වෙන යාළුවනේ. මොකද ඔයිට කලින් එතුම කරලා තිබ්බා. ඒ කරලා තිබ්බේ ඉතින් මේ ආරුඩ ලක්න දාගෙන ඕවට ජයිමිනින් කරලා තිබ්බේ. දැන් මම පැහැදිලි කරන්නම් පරාසරේ. හරිද? දැන් මේ පරාසර ඉසිවරයා කියන කිව්ව තීරිත් එක්ක මම පැහැදිලි කරලා දෙන්නම් තියෙන පිහිටින් ගැන. ඉතින් මේ යාළුවනේ මේ මගේ කේන්දරේ ඉතින් මං කුම්භ ලග්නෙන් ඉපදුනේ. ඉතින් ශනි ලග්නේ ඉන්නවා. ලග්නාධිපතියා ලග්නේ ශශයෝගෙන් තමයි ඉන්නේ මේ කේන්දරේ. ඊට පස්සේ බලන්න යාළුවනේ මගේ ග්‍රහය 5 දිනක් 9 වෙනි ඉන්නවා. හරිද? චන්ද්‍ර ගුරු සිකුරු බුධ රවි. ඊට පස්සේ 10 වෙනි මුදුනේ කුජ රාහු ඉන්නවා. ඉතින් ගොඩක්ම 9 10 ලග්නේ තමයි ග්‍රහය ඉන්නේ. ග්‍රහය ඔක්කොම ඉන්නේ රාශි 3ක ඉන්නේ මගේ කේන්දරේ. ඉතින් ගොඩක්ම අහසේ මුදුනේ තාරකාදී ග්‍රහයෝ ඉද්දි තමයි මං උප්පත්තිය ලැබුවේ. හරිද? මේක බැලුමටම තේරෙනවා. දැන් මෙතන කුජ 10 වෙනි දිග්බලයෙන් ඉන්නේ යාළුවනේ. කුජ 10 වෙනිට දිග්බල වෙනවා රුචක යෝගයෙන් ඉන්නේ. හරිද? ඉතින් මට හොඳ හැකියාවක් තියෙනවා වැඩ කරන්න. මගේ ඇඟේ ශක්තිය තියෙනවා. මං ගොඩක් ක්‍රීඩා කරපු කෙනෙක්. මේ ඉතින් මගේ මම කිව්වනේ මං ක්‍රිකට් ගහලා තියෙනවා කියලා. ඉතින් මගේ ඇඟේ ශක්තියක් තියෙනවා. හරිද? ඉතින් හොඳ පිහිටීමක් තමයි කුජ 10ට. හරිද? කුජ 10 රාජයෝගය. හරිද? දැන් මේ රුචක මහා පුරුෂ යෝගේ පංච මහා පුරුෂ යෝග දෙකක් තියෙනවා මේ කේන්දරේ. හරිද? අංකයකට. ඊට පස්සේ යාළුවනේ චන්ද්‍ර ගුරු එකට ඉන්නේ මගේ කේන්දරේ. නවාංශ කේන්දරෙත් මම දාන්නම්. නවාංශ කේන්දරෙත් චන්ද්‍ර ගුරු ලග්නේ ඉන්නේ. ඔකට කියනවා ගජකේසරි රාජයෝගය කියලා. හරිද? ඊට පස්සේ යාළුවනේ ගුරු සිකුරුත් එකට ඉන්නවා. ගුරු සිකුරු කියන්නේ සුරගුරුයි අසුරගුරුයි දෙන්නම එකට ඉන්නේ. ඕක හොඳ පිහිටීමක් වෙනවා. දැනුම හොයන කෙනෙක්ට ගුරුවරු දෙන්නෙක් ඉන්නවා සමානයි එක ළඟ. මම ඉස්කෝලේ යන කාලෙත් ගණන් ගුරුවරුන්ට අභියෝග කරපු කෙනෙක්. ඒක නිසා ඒ සර්ලාටත් හිතාගන්න බැරි තත්යකට මම පත් කරලා තියෙනවා. ඒක නිසා ඒකත් මම කියන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ මේ ඊට පස්සේ යාළුවනේ මේකේ තව රාජයෝගයක් තියෙනවා. පද්ම රාජයෝගය, පද්ම යෝගය කියලා කියනවා. පියුමාකාර යෝගය කියනවා මේකේ. මොකද්ද පියුමාකාර යෝගය කියන්නේ? ලග්නේ 9 වෙන්නේත් 9 වෙන්නටත් චන්ද්‍ර ලග්නේ 9 වෙන්නටත් අධිපතීන් දෙදෙනා සිකුරු සමග යෝගව ලග්නේ 9 වෙන්නේ සිටීම. මේකට කියලා පියුමාකාර යෝගය කියලා. මේක රාජයෝගයක්. හරිද? එතකොට 4යි. රාජයෝග 4යි. ඊට පස්සේ යාළුවනේ රවි නීච වෙලා ඉන්නේ. මෙතන සිකුරු ඉන්නවා. මෙතන අංක 1 නීච භංග රාජයෝගයක් තියෙනවා. හරිද? ඉතින් රාජයෝග 5ක් තියෙනවා. ඊට අමතරව ප්‍රධානම රාජයෝගයක් තියෙනවා යාළුවනේ ලක්ෂ්මී යෝගය තියෙනවා.
ලක්ෂ්මී යෝගය. ලක්ෂ්මී යෝගය කියන්නේ මොකද්ද? ලග්නාධිපතියා බලවත් වෙලා නවවැන්නාධිපති කියන්නේ පුණ්‍යස්ථානාධිපති උච්ච සක්ෂේෂ්ඨ බලයෙන් ඉන්නවා නම් අපි ඔකට කියනවා ලක්ෂ්මී මහා යෝගය. මහා ලක්ෂ්මී යෝගය කියලා කියනවා. ඕක පෞද්ගලික දවස්වල ඔය විචිත්‍රෝණ අවුරුදු ගණන් තිස්සේ කියනවා මෙන්න ලක්ෂ්මී යෝගයක් ඉදෙනවා. මෙන්න මේ කාලේ දරුප්පත්තියක් තිබ්බොත් හොඳයි කියලා කියනවා. ඉතින් ලක්ෂ්මී යෝගයක් ලේසියෙන් මිනිස්සුෙකුට දෙන්නේ නැහැ. ඉතින් මට පෙර පින් බලයක් උඩරින් මගේ කේන්දරේ දිනනවා. හරිද? මේ කේන්දරේ පින් බලය දිනනවා. මම මගේ කේන්දරේ අවුරුදු ගානට කලින් ජ්‍යොතිෂ වේදීන් හොඳ ප්‍රසිද්ධ ජ්‍යොතිෂ වේදීන්ට කියලා මම චෙක් කරගෙන දිනනවා. ඒක නිසා මම දන්නවා මේකේ බලය පිහිටින් පිළිමද මම දන්නවා. හරිද? ඒක නිසා රාජයෝග 5ක් තියෙන කෙනෙක් මම. මම මේ නිකන් ඉන්න මිනිස්සෙක් නෙවෙයි. ඒ වගේම මම නිකන් මේ පොඩ්ඩක් ඕගොල්ලන්ට මම නිකන් තැම්පත් වගේ පෙවුනට එහෙම තැම්පත් ගතියක් තියෙනවා මට. ඒකට මම රැඩිකල් කෙනෙක්. හරිද? රැඩිකල් පුද්ගලෙක් මම. ඉතින් මොකද මේ කුජරා යෝගයක් තියෙනවා. හරිද? මම මේ වැඩ කරන කට්ටියටත් මේ වැඩ මං කියන්නේ ජොබ් කරන තැන් වුණත් ලොක්කටත් මම මූණට කියලා මේ එන්නේ. හරිද? පස්සේ උම්ම මට කතා කරනවා එන්න කියලා. හරිද? මම එහෙම එකේ. මම කාටවත් බය නැති මිනිස්සෙක්. හරිද? අංකයකට කියන්න ඕනේ මම කාටවත් බය නැති එකෙක්. මගේ ඇඟේ ශක්තියක් තියෙනවා. මේ ඒ වගේ මම කියන්නේ ධර්මානුකූලව භයානක කෙනෙක්. හරිද? ධර්මානුකූලව ජීවත් වෙන කෙනෙක්. කාටවත් කරදරයක් කරන්න නැතිව ඉන්න කෙනෙක්. හැබැයි කරදරයක් කරොත් ඉතින් මාත් එහෙම තමයි ඉතින්. මොකද මේ අපිත් ඉතින් නේද අපිටත් කේන්තියක් යනවනේ. ඉතින් මේකේ ඒ වගේම යාළුවනේ ශනි කුජ ඉන්නේ නැකත් පරිවර්තනයකින්. ශනි ඉන්නේ කුජක නැකතක, කුජ ඉන්නේ ශනික නැකතක. හරිද? දැන් මේකේ ශනි මංගල යෝගය තියෙනවා. හරිද? ඒ ශනි මංගල යෝගය බලවත්. මොකද කුජගේ 4 වෙනි දෘෂ්ටියෙන් ශනි දකින්නවා, ශනිගේ 10 වෙනි දෘෂ්ටියෙන් කුජ දකින්නවා. ඕක ශනි මංගල යෝගයේ ප්‍රබලයි. දෘෂ්ටිය ප්‍රබලයි ඉන්නේ. මොකද ග්‍රහයෝ දෙන්න බලවත් වෙලා ඉන්නේ. ඉතින් ඒ වගේම ගුරු සිකුරු දෙන්නම ලග්නේ දකින්නවා. හරිද? ඉතින් ඒක ලග්නෙට හොඳයි. ඉතින් ඔහොම යෝග කිහිපයක් තියෙනවා. හරිද? ඉතින් ඒ වගේම යාළුවනේ ඔය කාටවත් නැති වික්‍රමයක් මට තියෙනවා. වික්‍රමයක් ක්‍රියාවක් මන් තරම් රිස්ක් ගත්ත එකේ මම දැකලා නැහැ. මගේ යාළුවෙක්වත් එහෙම රිස්ක් එකක් අරන් නැහැ. හරිද? ඇයි මං එහෙම කියන්නේ? මගේ කේන්දරේ යාළුවනේ 3 වෙනිෙන් තමයි වික්‍රමයේ බලන්නේනේ. 3 වෙන්නාධිපති මුළු ග්‍රහයෝ 7 දෙනාටම සම්බන්ධයක් තියෙනවා. 3 වෙනි රාශිය මුළු ග්‍රහයෝ 7 දෙනාටම සම්බන්ධයක් තියෙනවා. මොකද හේතුව? ශනි ලග්නයේ ඉන්නවා. හරිද? ශනිගේ 3 වෙනි දෘෂ්ටියෙන් 3 වෙනි දකින්නවා. ඊට පස්සේ යාළුවනේ 3 වෙන්නාධිපතිය කියන්නේ මේෂ රාශියේ අධිපති කුජ 10 වෙන්නේ දිග්බලව සක්ෂේෂයෙන් වෘෂක මහ පුරුෂ යෝගයෙන් ඉන්නේ. හරිද? ඊට පස්සේ 9 වෙන්නේ ග්‍රහය 5ක් ඉන්නවා. ඒ ග්‍රහය 5 දෙනාම දකිනවා 3 වෙන්න. හරිද? ශනි 3 වෙනි දෘෂ්ටියෙන් 3 දකින්නවා. 3 වෙන්නාධිපතිය 10 වෙන්නේ සක්ෂේෂයි කුජ දිග්බලයෙන්. ඊට පස්සේ චන්ද්‍ර ගුරු සිකුරු බුධ රවි ඔක්කොම දකින්නවා සම සප්තව දෘෂ්ටිය තමයි ප්‍රබලම දෘෂ්ටිය ජ්‍යොතිෂයේ. 9 වෙනි ඉඳන් කෙලින්ම 3 වෙන්න දකින්නේ. ඉතින් මම රිස්ක් එකක් අරගෙන ගොඩක් වැඩ කරන මිනිස්සෙක්. මං එනර්ජි එකක් තියෙන කෙනෙක්. මං කියලා දෙනවා මම පැය 14ක් වැඩ කරන මිනිස්සෙක්. පැය 14ක් වැඩ කරන ගමන් තමයි මේ හැමදේම කරන්නේ. මම කම්මැලියෙක් නෙවෙයි. 3 වෙන්නාධිපති නීච කම්මැලියෙක් නෙවෙයි මම. හරිද? මම ගොඩක් වෙහෙසෙන්න පුළුවන්. ඒ වගේම ඇඟේ ශක්තියක් තියෙන එක දිගට වැඩ කරන්න පුළුවන් කෙනෙක්. හරිද? ඉතින් මම මේ හැමදේම කරන්නේ මේ වැඩ කරන ගමන් හැමදේම කරන්නේ මේ මගේ තියෙන ඒ බලයත් එක්ක. හරිද? මේ වගේ පිහිටීමක් තියෙන එකෙක් මට කියන්නකො. දැන් 3 වෙනියට මුළු ග්‍රහය ඔක්කොම සම්බන්ධයක් තියෙන ඊට පස්සේ 9 වෙනි ග්‍රහය මෙච්චර තැම්පත් වෙලා ඉන්න කෙනෙක් මට කියන්නකො. මෙච්චර පෙර පින් බලයක් තියෙන. හරිද? මට දේවල් ගොඩාක් ලැබිලා තියෙනවා ජීවිතේ. හරිද? සිකුරුගේ දසාවක් ගියත් මට දේවල් ලැබෙනවා. මට ජම්ම ඒ රාෂ්ට්‍රයේ යාළුවනේ ශනිගේ අන්තර්දසාවේ මම බේරගෙන තියෙනවා. ඒ කියන්නේ මම රටාවේ ජම්ම ඒ රාෂ්ට්‍රයක ශනිගේ අන්තර්දසාවේ. ඉතින් මට ගොඩාක් දේවල් ලැබුණා. ඉතින් ශනි කියන්නේ මගේ නවාංශිකේ ශනි උච්චයි. ශනි නවාංශිකේ ඉන්නේ තුලාවේ. ඊට පස්සේ රාහු කේතුත් නීච භංග වෙලා තියෙනවා. රාහු ඉන්නේ 11 වෙනි කන්‍යා රාශියේ. ඉතින්
ඉතින් ඔය වගේ ලොකු පිහිටීම් ටිකක් තියෙනවා. මම රැඩිකල් මාත් රැඩිකල් පුද්ගලෙක්. හරිද? ඉතින් කුජරහව යෝගයක් තියෙන මිනිස්සෙක් එක්ක හැප්පිලා බලන්නකො කොහොමද කියලා. ඉතින් මම ඒක නිසා මම ගොඩාක් කියන්නේ මම මිනිසුන්ගේ දුක දන්න මිනිස්සෙක්. මිනිසුන්ට පුළුවන් විදිහට උදව් කරනවා. හැබැයි මගෙත් එක්ක ඉතින් අර ඇටැක් එකට එන මිනිසුන්ටත් පරාද වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ඒක මම කියන්න ඕනේ. ඒක නිසා යාළුවනේ ඒ වගේම බලන්න මගේ කේන්දරයේ රාජෝග පහක් තියෙනවා. මං කියවනේ රුචක මහා පුරුෂ යෝගයේ, සස මහා පුරුෂ යෝගයේ, පංච මහා පුරුෂ යෝග දෙකක් තියෙනවා. ඊට පස්සේ ලක්ෂ්මී යෝගයේ තියෙනවා. ඊට පස්සේ පියුමාකාර පද්ම යෝගයේ තියෙනවා. ඊට පස්සේ ගජකේසරි රාජයෝගයේ තියෙනවා. ඊට පස්සේ නීචභංග රාජයෝගයේ තියෙනවා. ඔය රාජයෝග 6ක් විතර තියෙනවා මගේ කේන්දරේ. හරිද? ඉතින් ඒ වගේම මගේ කේන්දරේ 159 අපි කියන ධර්ම ත්‍රිකෝණය කියලා. හරිද? ධර්ම ත්‍රිකෝණය මගේ අතිශය බලවත් කේන්දරේ. ඇයි එහෙම කියන්නේ? ශනි ලග්නේ ඉන්නවා. පස්සෙන්නාධිපතියා කියන්නේ මිතුන. මේෂ උසුම් මිතුන කියන්නේ බුධ ගිහිල්ලා ඉන්නේ සිකුරුත් එක්ක යෝග වෙලා ඉන්නේ. එතකොට පස්සෙන්නාධිපතියා 9 වෙනි අධිපතිත් එක්ක යෝග වීම ඔය දෙකම බලවත් වෙනවා. 1 5 9 මගේ ධර්ම ත්‍රිකෝණය බලවත් කෙනෙක්. හරිද? මම ධර්මානුකූලව ජීවත් වෙන බලන කෙනෙක්. උපරිම මම කියන්නේ මම 100% නිවැරදි කියලා. මම උත්සාහ කරනවා ඒකට. ඒක නිසා මෙහෙම පිළිීමක් තියෙනවා නම් මට කියන්නකෝ. අපෙත් බලවත් කේන්දර. හරිද? ඉතින් ඒක නිසා මම ප්‍රසිද්ධ කට්ටියකින් කේන්දරේ බලලා රෙකෝඩින් පවා මං ගාව තියෙනවා. ඉතින් ඒක නිසා යාළුවනේ මට ඉතින් අනාගතයේ මම 2029 බලන්නකෝ. 2029 අපිට හොඳ කාලයක් එනවා. ඒක නිසා මම කියන්නේ ඒ හොඳ කාලේ එන්නත් තමන් එකට වැඩ කරන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ. මේ කේන්දරයේ ග්‍රහයෝග පීඩන්නේ තමන් කරලා තියෙන පුණ්‍ය කර්මයක් එක්ක, පුණ්‍ය ශක්තියත් එක්ක තමයි පීඩන්නේ. හරිද? ඒක නිසා තව දෙයක් කියන කරුණා. මගේ යාළුවනේ දැන් සුබ ග්‍රහයෝ 4 දෙනා කවුද? සුබ ග්‍රහයන් 4 දෙනා කියන්නේ චන්ද්‍ර, ගුරු, සිකුරු, බුධ. හරිද? ඔය 4 දෙනාම මම භාව කේන්දරේ දාන ඔය 4 දෙනාම එකට යෝගෙලා ඉන්නේ. ඕක එක යෝගයක්. ඕකත් රාජයෝගයක්. හරිද? දැන් අපි චන්ද්‍රාදී යෝගයක් ගන්නෙ කොහොමද? ලග්නාදී යෝගයක් ගන්නෙ චන්ද්‍රයාගෙන් 6 7 8 නයිසර්ගික සුබ ග්‍රහයන් 3 දෙනා. ගුරු, සිකුරු, බුධ ඉන්න ඕනේ 6 7 8. එතකොට චන්ද්‍රයා සම්බන්ධයි, ගුරු, සිකුරු, බුධ සම්බන්ධයි. එතකොට දැන් මගේ කේන්දරේ පුණ්‍යස්ථානයේ ඔය ග්‍රහය 4 දෙනාගේම යෝගයක් තියෙනවා. ඕක එක රාජයෝගයක්. ඕකත් තවත් බලවත් ඔය පිහිටීම. හරිද? එහෙම බලවත්කම මගේ කේන්දරේ තියෙනවා යාළුවනේ. හරිද? මම ඒකින්ද මේ කාටත් මේ කියන්නේ කවුරු මොනවා කිව්වත් ඉතින් මම සැලෙන්නේ නැහැ. හරිද? මට ප්‍රශ්න ගොඩාක් වෙලා තියෙන ජීවිතේ. ඉතින් ඒක නිසා ඒ හැම දෙයකටම උත්තර මට සෙනසුරු තමයි ලබා දෙන්නේ මට. අනාගතෙත් සෙනසුරු තමයි මට ගොඩක් දේවල් ලබා දෙන්නේ ජීවිතේට. හරිද? ඉතින් ඒක මම කියන්න ඕනේ ඔයාලට. මෙහෙම දෙයක්ත් තියෙනවා. කොච්චර රාජෝග තිබ්බත් දසාවක් නැත්තම් මං කියලා තියෙනවානේ. රාජෝග කොච්චර තිබ්බත් වැඩක් නැහැ. දසාවක් නැත්තම් සුබඵල දෙන්නේ නැහැ. අන්න ඒකයි තියරි එක. ඒක නිසා ඒකත් ඔයාලා මතක තියාගන්න ඕනේ. ඉතින් ඒකයි දැන් මම මේ කේන්දරේ කරේ දැන් මේ කිව්වේ මම පරාසරේ 93 මං කිව්වේනේ. ඉතින් ඕක වෛදික ජෝතිෂය ඒක තමයි. ඒක අනුව තමයි මම කිව්වේ පිහිටීම් ගැන. ඉතින් මේක වෛදික ජෝතිෂයද එහෙම නැත්නම් ජෛමිනීද ඔය අදාළ නැහැ. ඔය පිහිටීම් තියෙන ඔය ලියලා තියෙන කට්ටිය. ඒ කියන්නේ ඒ කාලේ ඉසිවරු සටහන් කරලා තියෙන කරුණු අනුව තමයි මම මේ දේවල් කිව්වේ. ඒක නිසා මගේ කේන්දරෙත් බලවත්කමක් තියනා කියලා ඔයාලා මතක තියාගන්න. හරිද? මම නැත්තම් මේ අමාරුවකට මම මේ පැය 14ක් වැඩ කරන ගමන් මම මේ ජ්‍යොතිෂය කරන්නේ නැහැ. මොකද මම මේවා අවුරුදු ගානක් මම හෙව්වා. නැතුව මේ මාස දෙක තුනක් මේ YouTube එකේ වීඩියෝ බලුවා කියලා ඔය දේවල් ඉගෙන ගන්න බෑ එහෙම. හරිද? මේකට තියෙනලු පෙර මේ කුසලතාවයක් තියෙන්න ඕනේ. මේකේ පෙර හැදෑරීමක් තියෙන්න ඕනේ පෙර ආත්මික. ඒ පිහිටීම් තියෙනවා. ඉතින් මේ දැන් තව කෙනෙක්ට කියන්න පුළුවන් මේ කුම්භ ලග්නේ සෙනසුරු කියන 12 අධිපතියා කියලා. කුම්භ ලග්නේ සෙනසුරු 12 අධිපතියා වුණාට 12 වෙනි නියෝජනය වෙන්නේ මොනවාද? 12 වෙනි මොනවාද නියෝජනය වෙන්නේ? විදේශිකේ. විදේශයේ ආධ්‍යාත්මික පැත්ත නියෝජනය වෙනවා.
ඊට පස්සේ මෝක්ෂය නියෝජනය වෙනවා. ඕක හැම මේ ඕක සෙනසුරු මගේ නවාංශික තුච්චයි ඉන්නේ 12 වෙන්නේ. එතකොට ඒ සෙනසුරා මට කෙලවයිද? එහෙම දෙයක් මං අහනවා. ඉතින් ඒක නිසා මම මිනිසුන්ට යහපතක් කරන කෙනෙක්. මම මේ පුළුවන් විදිහට මිනිසුන්ට උත්තරයක් ලබා දෙනවා. මං ඒ දේවල් වලට මුදල් අය කරන්නේ නැහැ එහෙම. පුළුවන් විදිහට මං උත්තරයක් ලබා දෙන කෙනෙක්. ඒක නිසා ওই ටිකත් මට කද කියවන්න උවමනා වෙලා තිබ්බ යාළුවනේ. ඉතින් මේ අංකයකට කියන්න ඕනේ මේ අපේ කේන්දරවලත් රාජයෝග තියෙනවා. හරිද? මේ වගේ පිහිටීමක් තියෙන කෙනෙක් මට පෙන්වන්නකො. මුළු ග්‍රහයෝ 7 දෙනාම තුන් වෙනට සම්බන්ධ කෙනෙක්. මම ගත්ත රිස්ක් කාටවත් අරගෙන නැහැ. ඉතින් මගේ යාළුවන්ටත් පුදුමයි. මට උණු ප්‍රශ්නත් එක්ක මගේ යාළුවෝ කියනවා පෙලක්කියුම් උඹට උණ ප්‍රශ්න අපිට උනා නම් අපි මෙලහකට මැරලා ඒ මැරුණු තැන් වල ගස් පැල වෙලා කියලා. ඉතින් ඒකයි. ඉතින් ඒක මගේ තියෙන මේ ශක්තිය. මගේ ඒක පුණ්‍ය ශක්තිය ඒක. ඒක නිසා මේ ඔය දෙයක් මට කියන්න උවමනලා තිබ්බා. තව දෙයක් තව කෙනෙක්ට විවේචනය කරන්න කලින් මොනවා වුණත් ඒක හොඳට හොයලා බලලා කියන්න ඕනේ. එහෙම වුණොත් ඒක සදාචාර සම්පන්න නෑ ඒක. ඒක නිසා යාළුවනේ මේ ඔයාලා අංකිකට මතක තියාගන්න ඕනේ කෙනෙක්ගේ චරිත ඝාතනය කරන්න කලින් හොඳට දේවල් හොයලා බලන්න. මොකද මේ චරිත ඝාතනය කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔය ගෑනු කට්ටිය දාලා තව කෙනෙක්ට මඩ ගහන එක. එතකොට ඕවා පිළිගන්නවනේ මිනිස්සු. ඒක නිසා හරියට දෙයක් හොයලා බලලා තව කෙනෙක්ට විවේචනය කරන්න. ඒත් ඉතින් විවේචනය කරන්න ඕනේ නැහැ. මෙහෙමනේ දැන් බුදුහාමුදුරුන්ටත් ඕන තරම් දේවල් සිද්ධ වුණානේ. බුදුහාමුදුරු ගණන් ගත්තද නැහනේ. මේ ගල් පෙරළුවා එක එක දේවල් වුණානේ. නාලාගිරිය ඇත ආවල් ඉතින් ගොඩාක් දේවල් වුණානේ. ඕගොල්ලෝ දන්නවනේ. ඉතින් බුදුහාමුදුරු සැලුන්නේ නැහනේ. ඉතින් අපි ඕවට එකින් එකට ඇටැක් එකට යනවා කියන්නේ අන්තිමේට උතන නිකන් වෛරයක් ගොඩ නගා ගන්න එකක් තමයි වෙන්නේ. ඒක නිසා මේ අපි පුළුවන් විදියට ධර්මානුකූලව ජීවත් වෙන්න උත්සාහ කරමු. එතකොට ඔය තියෙන අපේ තියෙන අකුසල් කර්ම ටික හරි ටිකක් හරි යටපත් කරගෙන ජීවත් වෙන්න පුළුවන්. අපි මේ එක එක්කෙනාට මේ ගහගත්ත කියලා ඕකෙන් ලැබෙන ප්‍රතිලාභයක් නැහැ කාට වුණත්. හරිද? ඒක නිසා හැමෝටම රජ වෙන්න බෑනේ. හරිද? හැමෝටම රජ වෙන්න බෑ. ඉතින් මේ තමන් කරපු කර්මයක් තියෙනවනේ. කර්මයට අනුව දේවල් සිද්ධ වෙනවා. හොඳ හෝ නරක, පව් සහ පින්. ඉතින් ඒක නිසා මේ මට ඔය දේ කියන්න ඕනමනා තිබ්බ යාළුවනේ. ඉතින් ඒ කියන්නේ මේ අපි ඔක්කොමලා ජ්‍යොතිෂය කරන කට්ටියනේ. එහෙම ගහමරාගෙන ඉන්න හොඳ නෑ නිකන්. ඒකයි. ඕක ජ්‍යොතිෂයේ කරුණකට අනුව අන්න තීරියක් වැරදිලා මේක මෙහෙම වෙන්නේ කොහොමද? අර එහෙම වෙන්නේ කොහොමද කියලා ඕකට අනුව කතා කරන එක වෙනම දෙයක්. නැතුව මේ නිකම් බොරුවට මඩ ගහන්න ඕනවට ඕ දේවල් කතා කරන එක ඒක එච්චර හොඳ නෑ. එතකොට එයාටත් හොඳ නෑ. ඒ විවේචනයට ලක් වෙන පුද්ගලයාටත් හොඳ නෑ. ඉතින් අපි පුළුවන් විදියට අපි ධර්මානුකූලව ජීවත් වෙන්න උත්සාහ කරමු යාළුවනේ. ඉතින් මට ওই දේ කියන්න උමරලා තිබ්බා. ඉතින් ඔයාලට සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි. ජය වේවා.